හරි. දැන් එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන උපාගමය ගැන. හරි. උපාගම. එතකොට මේක කලින් මේ වචනේ අපි අහලා තියෙනවා. දැන් මේක ගැන කතා කරන්න යන්න. මොකද්ද මේ කියන්නේ? දැන් එතකොට උපාගමයක් කියලා කියන්නේ දැන් මෙහෙම නියුරෝනයක් තියෙනවා. මෙතන තව නියුරෝනයක් තියෙනවා. මේ නියුරෝන දෙක එකට සෙට් වෙලා නැහැ මෙතන. කියන්නේ මෙතන එක වයර් එකක් තියෙනවා. මෙතන තව වයර් එකක් තියෙනවා. දැන් වයර් දෙක තියෙනවා සෙට් වෙලා නැහැ. එක වයර් එකකින් ඔන්න දැන් කරන්ට් එක එනවා. එතකොට ඒ කරන්ට් එක ඊළඟ වයර් එක දිගේ සාමාන්‍යයෙන් යනවා. අපි වයර් දෙකක් මෙහෙම ලං කරලා තියෙනවා. එක වයර් එකකින් කරන්ට් එක එනවා. ඒ කරන්ට් එක මේ මුඩින් පැනලා මේකට යනවා. එහෙම යන්නේ නැහැ. හරි. එහෙම යන්නේ නැහැ. හරි. හැබැයි දැන් මෙතන තියෙන්නේ වයර් එකක්, මෙතන තියෙන්නේ වයර් එකක්. මෙතෙන් දෙන කරන්ට් එක මේ වයර් එක හරවත් යනවා. හරි. අන්න දැන් ප්‍රශ්නයක් තියෙනවද කොහොමද යන්නේ කියන්නේ? ඒක මෙතෙන් දෙන එක බ්ලූටූත් කරලා දානවා නේද? මේක කරන්නේ නැහැ නේද? එතකොට දැන් මෙන්න මේ නියුරෝන දෙක අතර තියෙන උපාගමය කියලා එකක්. හරි. ඒ උපාගමය හරහා තමයි මේ ස්නායු ආවේගය මේ නියුරෝනයට ගමන් කරවන්නේ. ඒකේ යන්ත්‍රණයක් අපිට ඉගෙන ගන්න තියෙනවා මෙකැනිසම්. හරි. එතකොට ඉස්සරලාම උපාගමයක් කියන්නේ මොකක්ද? ඒකේ තියෙන දේවල් ටික මොනවාද? විව්වේ අතුරක නේද? හරි. ඒක උපාගම තියෙන්නේ මොන අතරද? හරි. මේ දේවල් කතා කරලා. එතකොට දැන් මේ තියෙන්නේ නියුරෝනයක අක්ෂණ අන්ත ශාඛාව. හරි. එතකොට මේ තියෙන්නේ තවත් නියුරෝනයක. ඒ කියන්නේ මේ නියුරෝනයට යාබදව තියෙන තවත් නියුරෝනයක මොකද්ද? අනුශාඛිකා. හරි. පැහැදිලි. හරි. අනුශාඛිකා. එහෙනම් එතකොට උපාගමයක් තියෙන්න පුළුවන් නියුරෝන අතර. එතකොට මේ නියුරෝනයක අක්ෂණාන්ත ශාඛාව සහ ඊට පස්සේ තවත් නියුරෝනයක මොකක්ද? අනුශාඛිකා වක් අතර. හරි. ඊට පස්සේ මේ කියන්නේ නියුරෝනයක අක්ෂණාන්ත ශාඛාවම තමයි. එතකොට මේක කංකාල පේශී සෛලයක් වෙන්න පුළුවන්. හරි. එතකොට මේ කියන්නේ නියුරෝනයක අක්ෂණාන්ත ශාඛාවම තමයි. මෙන්න මෙයා ශ්‍රාවී සෛලයක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ශ්‍රාවී සෛලය මොකක් හරි දෙයක් ශ්‍රාවය කරන. හරි. එතකොට අපි මෙහෙම හිතමුකෝ. එතකොට මේක අග්න්‍යාශයක විශේෂ ශ්‍රාවය කරන අග්න්‍යාශයේ ශ්‍රාවී සෛලයක්. හරි. එතකොට ආන්ත්‍රික විශේෂ ශ්‍රාවය කරන ආන්ත්‍රයේ සෛලයක්. පැහැදිලිද? හරි. ආමාශයික විශේෂ ශ්‍රාවය කරන ආමාශයේ සෛලයක්. අන්න එහෙම එකක් වෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දැන් මේක අපි නම් කරගන්න ඕනි මේ 1 2 3 4 කියන එක. මොකද්ද මේ එක කියලා කිව්වේ? මොකද්ද නියුරෝනයක අක්ෂණ අන්ත ශාඛාව. එතකොට මොකක්ද අංක දෙක කිව්වේ? නියුරෝනයක අනුශාඛිකා. එතකොට අංක 3 කංකාල පේශී සෛලය. අංක 4 ශ්‍රාවී සෛලය. හරි. ශ්‍රාවී සෛලය. තේරුණාද? හරි. ඊට පස්සේ ඔය උපාගමය මම මෙතන විශාල කරලා ඇඳලා තියෙනවා. හරි. එතකොට දැන් අපි ගමු මෙන්න මේක තමයි අර නියුරෝනයක අක්ෂණාන්ත ශාඛාව. මේක තමයි ඊට යාබදව තියෙන නියුරෝනේ අනුශාඛිකාව කියන අනුශාඛිකා කෙලවර. හරි. එතකොට දැන් මේවට අපි වෙනම නම් සෙට් එකක් කියනවා. හරි. එතකොට මෙන්න මේකට අපි කියනවා පූර්ව උපාගම සෛලය කියලා.
పూర్ව උපාගම සෛලය. හරි. මෙන්න මෙයාට කියනවා පශ්ච උපාගම සෛලය. අපුරු හරියට කියන්න පච්ච උපාගම සෛලය. මේක పూర్ව උපාගම සෛලය අරක පශ්ච උපාගම සෛලය. පැහැදිලි? එතකොට పూర్ව උපාගම සෛලයේ ඉඳලා තමයි අර ස්නායු ආවේගය පශ්ච උපාගම සෛලයට යවන්නේ. හරි. එතකොට දැන් මෙන්න මේ పూర్ව උපාගම සෛලයේ තියෙනවා මෙන්න මේ වගේ ව්‍යුහය. මේ රවුන්ඩ් සෙට් එකක් කරලා තියෙන්නේ මම. හරි. ඔන්න ඕවට අපි කියනවා උපාගම ආශයිකා කියලා. හරි. උපාගම ආශයිකා. හරි. එතකොට ඔය උපාගම ආශයිකා ඇතුලේ මේ රතු පාටෙන් ඩොට් වගේක් තියලා තියෙනවා. මේම ඩොට් ඩොට් ගොඩාක් තියෙනවා. අන්න ඒවට අපි කියනවා ස්නායු සම්ප්‍රේෂක කියලා. ස්නායු සම්ප්‍රේෂක. මේ වචනේ මීට කලින් අහලා තියෙනවා. ස්වයං සාධක ස්නායු පද්ධතිය අපි කතා කරා. හරි. අනුවේගී පද්ධතියේ ස්නායු සම්ප්‍රේෂකේ මොකද? නොඑපිනෙෆ්‍රින්. ඊට පස්සේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියේ ඇසිටයිල් කෝලින්. හරි. දැන් එතකොට මෙන්න මේ උපාගම ආශිකා ඇතුලේ තමයි මේ ස්නායු සම්ප්‍රේෂක ටික තියෙන්නේ. ඒ ස්නායු සම්ප්‍රේෂක හරහා තමයි ඒ ස්නායු ආවේගයේ රසායනික ආවේගයක් විදිහට పూర్ව උපාගම සෛලය ඉඳලා පශ්ච උපාගම සෛලයට යවන්නේ. එතකොට ඒක මෙකැනිසම් එක දැන් මෙතන කියන්න යන්නේ නැහැ. මේ ව්‍යුහය කතා කරලා පස්සේ මෙකැනිසම් එක කතා කරමු. හරි. එතකොට දැන් මේ බලන්න මෙන්න මේ పూర్ව උපාගම සෛලය සහ පශ්ච උපාගම සෛලය අතර මේ වගේ තියෙනවා හිඩැසක්. හරි. පැහැදිලි? හරි. ඔන්න ඕකට අපි කියනවා උපාගම හිඩැස කියලා. උපාගම හිඩැස. එහෙම නැත්නම් අපි ඕක කියනවා උපාගම බෙත්ම කියලා කියනවා. හරි. උපාගම හිඩැස නැත්නම් උපාගම බෙත්ම. හරි. ඊට පස්සේ මෙන්න මේ පශ්ච උපාගම සෛලයේ තියෙනවා මෙන්න මේ වගේ ව්‍යුහ ටිකක්. දැන් මම මේ ඇතුළට පෙරලා වගේ තියෙන ව්‍යුහය. ඔන්න ඕවට අපි කියනවා ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රාහක. හරි. මේ ස්නායු සම්ප්‍රේෂක పూర్ව උපාගම සෛලයේ ඉඳලා උපාගම හිඩැසට නිදහස් කරනවා. ඒ නිදහස් කරන ඒවා ප්‍රතිග්‍රහණය කරන්න මෙන්න මේ පශ්ච උපාගම සෛලයේ තියෙනවා මොනවාද? ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රාහක වගේ. හරි. එතකොට මේ තියෙන්නේ ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රාහක. පැහැදිලිද? එතකොට ස්නායු ආවේගයක් ගමන් කරන්නේ නැති මොහොතක නම් මෙයාගේ එළියේ මොන ආරෝපණයක් තියෙනවද? ස්නායු ආවේගයක් ගමන් කරන්නේ නැති මොහොතක් ගත්තොත් මෙයාගේ එළියේ ධන ආරෝපණ තියෙන්න ඕන. පැහැදිලිද? ඇතුලේ ඍණ ආරෝපණ තියෙන්න ඕන. හරි. එතකොට දැන් අප්‍රිය විභව අවස්ථාවේ තියෙන්නේ పూర్ව උපාගම සෛලය. එහෙනම් ස්නායු ආවේගයක් ගමන් කරන්නේ නැහැ. එතකොට මෙතනදී ස්නායු ආවේගයක් ගමන් කරන්නේ නැහැ. එහෙනම් එළියේ ධන ඇතුලේ ඍණ. හරි. පැහැදිලිද? ඇතුලේ. හරි. එතකොට මේ ඇවිල්ලා ස්නායු ආවේගයක් ගමන් නොකරන මොහොත. හරි. ගමන් කරන මොහොතේදී මේක වෙනස් වෙනවා. ඒක මෙකැනිසම් එකේ කතා කරමු.
පැහැදිලිද? හරි. දැන් එහෙනම් ඔයා එන්න ටියුට් එකට. හරි. ටියුට් එකේ උපාගමය කියන මාතෘකාවට එන්න. හරි. බලමු උපාගම පැල්ම එහෙම නැත්නම් උපාගම බෙත්ම නම් වූ පටු පිටසක් හරහා නියුරෝනයා වරහන් ඇතුළේ දීලා තියෙනවා පූර්වෝපාගම සෛලය වෙනත් සෛලයක් පශ්චෝපාගම සෛලය සමග සංනිවේදනය සිදු කරන සංදියකි. දැන් එතකොට මේවා කටපාඩම් කරන්න ඕනේද? නෑ. මේන්න තියෙනවා පූර්වෝපාගම සෛලය මේ පශ්චෝපාගම සෛලය මේන උපාගම ඊට දෙන්න. ආයි කියවන්නේද? උපාගම පැල්ම උපාගම බෙත්ම නම් වූ පටු හිඩසක් හරහා නියුරෝනයා එහෙම නැත්නම් පූර්වෝපාගම සෛලය වෙනත් සෛලයක් නැත්නම් පශ්චෝපාගම සෛලය සමග සංනිවේදනය සිදු කරන සංදියකි. හරි. මේකෙන් එන සංඥාව මේ උපාගම හිඩස හරහා මේ සෛලයට දෙනවා. ඕක තමයි අර්ථ දැක්වීම. පැහැදිලි? හරි. ඒක කටපාඩම් කරන්න දෙයක් නෑ. ඔක ස්ට්‍රක්චර් පශ්චෝපාගම සෛලය වෙනත් නියුරෝනයක් හෝ පේශී සෛලයක් හෝ ශ්‍රාවී සෛලයක් හෝ විය හැකිය. ඔව්. එතකොට මේක පූර්වෝපාගම සෛලය මේක පශ්චෝපාගම සෛලය. පූර්වෝපාගම සෛලය පශ්චෝපාගම සෛලය. පූර්වෝපාගම සෛලය පශ්චෝපාගම සෛලය. හරි. તો පූර්වෝපාගම සෛලය වෙනවා මෙන්න මේ වගේ නියුරෝනයක්. පශ්චෝපාගම සෛලය මේ වගේ තවත් නියුරෝනයක් වෙන්න පුළුවන්. කංකාල පේශී සෛලයක් වෙන්න පුළුවන්. ශ්‍රාවී සෛලයක් වෙන්න. හරි. ඒකයි කියන්නේ පශ්චෝපාගම සෛලය වෙනත් නියුරෝනයක් හෝ පේශී සෛලයක් හෝ ශ්‍රාවී සෛලයක් හෝ විය හැකිය. පැහැදිලිනේ? ඒක ආන්න පුළුවන් MCQ 41 50ම ආන්න පුළුවන්. ස්ට්‍රක්චර් උනත් ආන්න පුළුවන්. පශ්චෝපාගම සෛලය ලෙස ක්‍රියා කරන්නේ මොනවාද? රසායනික ද්‍රව්‍ය ස්නායු සම්ප්‍රේෂක භාවිතයෙන් එක නියුරෝනයක් තවත් සෛලයක් සමග සංනිවේදනය කරන සංදි රසායනික උපාගම නම් වේ. ඒතර රසායනික උපාගමයක් කියලා කියන්නේ මොකද්ද? රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා එක නියුරෝනයක් තවත් සෛලයක් සමග සංනිවේදනය කරන සංදි. දැන් ඒ කියන්නේ මෙතෙන් එන ස්නායු ආවේගය මෙතන මේ විදසක් නෙතියි. මේ විදියට දැන් ධන ඍණ ආරෝපණ වෙනස් කරලා මේ ස්නායු ආවේගයේ විද්‍යුත් කරන්ට් එකක් විදියට නෙන්නේ විද්‍යුත් විදියට එන්නේ. හැබැයි විද්‍යුත් විදියට මෙතෙන් එන ස්නායු ආවේගය මෙතනින් විද්‍යුත් විදියට යන්න බෑ. හරි. එහෙනම් මේක පරිවර්තනය කරනවා රසායනික ආවේගයක් විදියට. ඒ ආවේගය අරගෙන යන්නේ මෙන්න මේ උපාගම ආශ්‍රිත ඇතුළේ තියෙන මෙන්න මේ ස්නායු සම්ප්‍රේෂක වෙන්නේ. පැහැදිලිද? ඒකට ඒකට පාවිච්චි කරන්නේ මොකද? රසායනික ද්‍රව්‍යයක්. ඒතර රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කළා නම් මේ උපාගමය හරහා ස්නායු ආවේගය යන්නේ. ඒ උපාගමය රසායනික උපාගමයි. හරි. රසායනික ද්‍රව්‍ය ස්නායු සම්ප්‍රේෂක භාවිතයෙන් එක නියුරෝනයක් තවත් සෛලයක් සමග සංනිවේදනය කරන සංදි රසායනික උපාගම නම් වේ. හරි. එතකොට සමහර සෛල තියෙනවා වයර් දෙක එකට ගැට ගහලායි තියෙන්නේ. පැහැදිලිද? එතකොට වයර් දෙක ගැට ගහලා තියෙනවා. මේ දෙක ලං වෙලා තියෙනවා. එහෙනම් මේකෙන් එන විද්‍යුත් ආවේගය මේකට ඍජුවම විද්‍යුත් ආවේගයක් විදිහටම යවන්න පුළුවන්. ඒ වගේ උපාගම වල වෙනවා විද්‍යුත් උපාගම කියලා. හරිද? එතකොට ඒක රසායනික ද්‍රව්‍යයක් වැඩක් නෑ එතනදී. ඊළඟ පොයින්ට් එක බලමු. සමහර නියුරෝන අතර සංනිවේදනය ඍජුවම විද්‍යුත් සම්බන්ධතාවයන් හරහා සිදුවේ. අන්න ඒවට කියනවා විද්‍යුත් උපාගම කියලා. එහෙනම් උපාගම අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. මොනවාද? රසායනික උපාගමයි විද්‍යුත් උපාගමයි. හරි. හැබැයි සමහර ඒවාගේ තමයි ඔය විද්‍යුත් උපාගම තියෙන්නේ. අපි මෙතන කතා කරන්නේ මොකක්ද ප්‍රධාන වශයෙන්? රසායනික උපාගම ගැන තමයි අපි කතා කරන්නේ. පැහැදිලිද? දැන් එහෙනම් ඔයා ලියන පොතට එන්න ලියන පොතේ මාතෘකාව ලියන්න උපාගමය කියලා
උපාගමය. ඊට පස්සේ ඔයා පොතේ වම් පැත්තේ උපාගම කියලා ලියන්න. ඊළඟට කොටස් දෙකකට බෙදනවා කියලා දාගන්න ඊතල දෙක. ඒතර ඊතලයේ උඩ ලියන්න රසායනික උපාගම, පහළට ලියන්න විද්‍යුත් උපාගම. හරි. ඊට පස්සේ අනුමාත්‍රිකාවක් ගන්න රසායනික උපාගම කියලා. හරි උපාගම කියලා ඊතල දෙකක් දැම්මා. රසායනික උපාගම උඩින් පහළින් විද්‍යුත් උපාගම. ඊට පස්සේ අනුමාත්‍රිකාව ගන්න රසායනික උපාගම කියලා. හරි. ඒතර රසායනික උපාගම කියලා මාතෘකාව අරගෙන උපාගම හඳුනාගත හැකි ස්ථාන කියලා ලියලා මෙන්න මේ ටික අදින්න ඕනේ. මේ බෝඩ් එකේ වම් පැත්තේ තියෙන මේ ටික අදින්න ඕනේ. ඊට පස්සේ උපාගමයක ව්‍යුහය කියලා ලියලා මේක ඇඳ ගන්න ඕනේ. පැහැදිලි? උපාගමයක ව්‍යුහය කියලා ලියන්න. අන්න ඒ ටික දැන් ඉතර ගන්න. මේක තව එකක් කියලා දෙන්න තියෙනවා. මෙන්න මේ පූර්වපාගම සෛලයේ හරි. මේක තියෙනවා මෙන්න මේ වගේ ව්‍යුහ වගේ. දැන් ස්නායු සෛලයක තිබ්බේ සෝඩියම් නාලිකා, පොටෑසියම් නාලිකා. අන්න ඒ වගේ තමයි මේ. හරි. එතකොට මෙන්න මේවට අපි කියනවා කැල්සියම් නාලිකා කියලා. කැල්සියම් නාලිකා. හරි. එතකොට ඒවත් අපිට පූර්වපාගම සෛලය හඳුනා ගන්න. එතකොට ඒකත් සටහන් කරගන්න.
හරි දැන් එහෙනම් අපි බලමු කොහොමද මේ ස්නායු ආවේගය මේ උපාගම හිඩස හරහා ඊළඟ නියුරෝනයට යන්නේ කියලා. හරි. දැන් එහෙනම් මේ පූර්ව උපාගම සෛලය සහ පශ්ච උපාගම සෛලය කියන එක මම ටිකක් විශාලව අඳිනවා. ඊළඟ මේකේ මෙකැනිසම් එක කතා කරන්න යන්නේ. එහෙනම් ඔයා ලියා ගන්න ඕනි මාතෘකාවක්. රසායනික උපාගම හරහා ස්නායු ආවේග සම්ප්‍රේෂණය වීමේ යාන්ත්‍රණය. රසායනික උපාගම හරහා ස්නායු ආවේග සම්ප්‍රේෂණය වීමේ යාන්ත්‍රණය. හරි. එතකොට දැන් මේ තියෙන්නේ මොකද්ද? පූර්ව උපාගම සෛලය. මේ තියෙන්නේ පශ්ච උපාගම සෛලය. හරි. ඒක මම නම් කරන්න නැත්නම් අවුල්. මේක පූර්ව උපාගම සෛලය. මේක පශ්ච උපාගම සෛලය. හරි. ඔය දෙක ඔය විදිහට තියෙනවා. එතකොට දැන් මේ අතර මේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ මොකක්ද? උපාගම හිඩැස. නැත්තම් උපාගම දෙත්ම. හරි. දැන් එතකොට මෙන්න මේ විදිහට නම් මේ නියුරෝනේ දැන් මේ තියෙන්නේ අපි ගමු අක්ෂණාන්ත ශාඛා කෙලවරක්. හරි. එතකොට ඒකට අපි කියනවා පූර්ව උපාගම සෛලය කියලා. හරි. ඔන්න දැන් ස්නායු ආවේගයක් එනවා. දැන් මේ තියෙන්නේ අක්‍රීය විභව අවස්ථාව. හරි. දැන් ඔන්න ස්නායු ආවේගයක් ඇවිල්ලා පූර්ව උපාගම සෛලය විද්‍රවණය වෙලා තියෙන්නේ කියලා අපි ගමු. හරි. එහෙනම් විද්‍රවණයේදී මොකද්ද වෙන්න ඕන? මෙන්න මෙතන ආරෝපණ මාරු වෙන්න ඕන. එහෙනම් එළියේ දැන් ඍණ වෙලා ඇතුලේ මොකද්ද වෙලා තියෙන්නේ? ධන වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් දැන් මෙන්න මෙතන ගත්තොත් අපිට කියන්න පුළුවන් පූර්ව උපාගම සෛලය ඔකට පටලය කියලා කියනවා. පූර්ව උපාගම පටලය කියලා කියනවා. විද්‍රවණය වී ඇත. විද්‍රවණය වෙලා කියන්නේ. තේරුණාද? හරි. දැන් එතකොට මෙන්න මේ පූර්ව උපාගම සෛලයේ මම ඇන්තා මොනවාද? කැල්සියම් නාලිකා වගේ. එතන එක කැල්සියම් නාලිකාව මම ගන්නවා. හරි. එකක් විතර නෙවෙයි ගොඩක් තියෙනවා කලින් යන්තර කීපයක්. හරි. එතකොට දැන් අර සෝඩියම් පොටෑසියම් නාලිකා වගේම තමයි මේවා. ඔය කියන්නේ කැල්සියම් නාලිකා.
දැන් ඊට පස්සේ මෙන්න මේ පූර්ව උපාගම සෛලය මොනවාද තියෙන්නේ? ඒ වගේ උපාගම ආශයිකා තියෙනවා. ඒ උපාගම ආශයිකා ඇතුලේ මොනවාද තියෙන්නේ? මේ වගේ ස්නායු සම්ප්‍රේෂක තියෙනවා. දැන් මම මේවා නම් කරන්න යන්නේ නැහැ. මොකද ඒක කලින් කිව්වේ අපි නම් කරපු හින්දා. හරි. දැන් එතකොට මේ පූර්වපාගම සෛලය නැත්නම් පූර්වපාගම පටලය කියන එක විද්‍රවණය වුණා. හරි. ඒ විද්‍රවණය වුණාට පස්සේ මෙන්න මේ කැල්සියම් නාලිකාවල තියෙන ගේට්ටු ඇරෙනවා. හරි. ගේට්ටු ඇරිලා අපි හිතුව මෙන්න මේ වගේ තියෙනවා කියලා කැල්සියම් අයන. ඔන්න ඔය කැල්සියම් අයන මේ කැල්සියම් නාලිකා හරහා දැන් එනවා මෙන්න මේ පූර්වපාගම සෛලය ඇතුළට. තේරුණාද? හරි. මෙයාලා දැන් මේ කැල්සියම් නාලිකා හරහා ඇතුළට එනවා. හරි. දැන් මෙයාලා ඉන්නේ පූර්වපාගම සෛලයේ ඇතුළේ. හරි. තේරුණාද? එතකොට දැන් මේ තියෙන්නේ මොනවාද? කැල්සියම් අයන. ඔය එකක් නෙවෙයි දැන් කැල්සියම් අයන ගොඩාක් එනවා. හරි. දැන් මේ කැල්සියම් අයන ආවට පස්සේ මෙන්න මේ පූර්ව උපාගම සෛලයේ කැල්සියම් අයන සාන්ද්‍රණය මොකද වෙන්නේ? එන්න වැඩි වෙනවා. හරි. ඒ කැල්සියම් සාන්ද්‍රණය මම කොටු වරණක් ඇතුළේ මේ විදිහට දානවා. එහෙනම් දැන් මෙතන පූර්වපාගම සෛලයේ කැල්සියම් අයන සාන්ද්‍රණය සෑහෙන්න වැඩි. තේරුණාද? එතකොට මේ කැල්සියම් සාන්ද්‍රණය වැඩි වෙච්ච හින්දා මෙන්න මේ උපාගම ආශයිකා මෙන්න මේ උපාගම හිඩැස පැත්තට තල්ලු කරනවා. පැහැදිලිද? උපාගම හිඩැස පැත්තට තල්ලු කරනවා. දැන් එහෙනම් මේක එකක් මම ගන්නෙ. හරි. මෙයාව තල්ලු කරනවා දැන් මෙන්න මේ උපාගම හිඩැස පැත්තට. හරි. එතකොට එයාගේ ඇතුලේ මොනවද තියෙන්නේ? මෙන්න මේ වගේ ස්නායු සම්ප්‍රේෂක ටික තියෙනවා. හරි. තවදුරටත් මෙයාව තල්ලු කරනවා. ඒ තල්ලු කරනකොට මේ උපාගම ආශිකා ගිහිල්ලා මෙන්න මේ පටලේ පූර්ව උපාගම සෛලයේ මේ පටලේ හේතු වෙලා එයා මෙන්න මේ ස්නායු සම්ප්‍රේෂක ටික උපාගම ආශිකා ඇතුලේ තියෙන ස්නායු සම්ප්‍රේෂක ටික මෙන්න මේ උපාගම හිඩැසට නිදහස් කරනවා. හරි. දැන් එතකොට මෙන්න මේ වගේ උපාගම ආශිකාව තියෙනවා. ඒකේ ඇතුලේ තිබ්බ ස්නායු සම්ප්‍රේෂක ටික දැන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ උපාගම හිඩැසට නිදහස් කරනවා. පැහැදිලිද? දැන් එතකොට මෙන්න මේ පස්ස උපාගම සෛලයේ තිබ්බනේ ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රාහක කියලා જાතියක්. මේ තියෙන්නේ එතකොට ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රාහක. මේ ස්නායු සම්ප්‍රේෂක මේ වගේ නිදහස් කරලා තියෙන්නේ කොහෙටද? උපාගම හිඩැස. පැහැදිලිද කතාව? එතකොට දැන් මේ එකක් ගමු අපි. මේ වගේ ස්නායු සම්ප්‍රේෂකයේ උපාගම හිඩැසට නිදහස් වෙනවා. එයා දැන් ඊට පස්සේ ගමන් කරනවා පස්ස උපාගම සෛලයේ පැත්තට. හරි. එතකොට මේ පස්ස උපාගම සෛලයේ තියෙනවා ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් තැන්. අන්නේ ස්නායු සම්ප්‍රේෂකය ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් තැනකට මේ ස්නායු සම්ප්‍රේෂකය ගිහිල්ලා බැඳෙනවා. පැහැදිලිද කතාවරේ? හරි. ස්නායු සම්ප්‍රේෂකය ගිහිල්ලා බැඳෙනවා. තේරුණාද? එතකොට මේ තියෙන්නේ මොනවාද? ස්නායු සම්ප්‍රේෂක.
සෛලයට ගිහිල්ලා ස්නායු සම්ප්‍රේෂණයක් බැඳුනාට පස්සේ මේ පච්චුපාංග සෛලයේ පටලය තියෙනවානේ. ඒ පටලය විද්‍රවණය වෙනවා. පැහැදිලිද? පටලය විද්‍රවණය වෙනවා. පටලය විද්‍රවණය වෙනවා කියලා කියන්නේ ක්‍රියාවිභවයක් ඇති වෙනවා. ඒ ක්‍රියාවිභවය ඊට පස්සේ වෙන මේ පච්චුපාංග සෛලය ඔස්සේ ඉස්සරහට ගමන් කරනවා. එතකොට මේක වෙනත් නියුරෝනයක අනුශාකිකාවක් වෙන්න පුළුවන්. ඒකට අනුශාකිකාව දිගේ සෛල දේහේ හරහා අක්ෂණය හරහා එයාගේ අක්ෂණ අනුශාකාවලට යනවා. පැහැදිලිද? එතකොට පේශී සෛලයක් නම් මේකට දෙනවා, ස්වාභී සෛලයක් නම් ඒකට ලබා දෙනවා. පැහැදිලිද? හරි. තේරුණාද කතන්දරේ? එතකොට දැන් මෙතනදී මෙයාගේ පටලය ද්‍රවණය වුණා. එතන ක්‍රියාවිභවයක් ඇති වුණා. දැන් මෙතන තියෙන්නේ අර අක්‍රීය විභවය ටික. එතන පටලයේ ද්‍රවණය වෙලා තියෙන්නේ, විද්‍රවණය වෙලා නැහැ. හරි? එතන මෙතනදී මොකද්ද වෙලා තියෙන්නේ? ක්‍රියාවිභවයක් ඇති වුණා. පටලය ද්‍රවණය වුණා. හරි, එතකොට මෙතන අපිට කියන්න පුළුවන් ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රාහකවලට ස්නායු සම්ප්‍රේෂක බැඳීම නිසා පච්ච උපාගම සෛලය එහෙම නැත්නම් පටලය විද්‍රවණය වේ. පැහැදිලිද? විද්‍රවණය. අන්න ඊට පස්සේ ක්‍රියාවිභවයක් විදිහට ඉස්සරහට ගමන් කරනවා. පැහැදිලිද? හරි. ක්‍රියාවිභවයේදී ඉස්සරහට යනවා. හරි. දැන් එතකොට මේ ස්නායු සම්ප්‍රේෂක දිගින් දිගටම නිදහස් වුණොත් මෙතන ක්‍රියාවිභවයක් ඇති වෙනවා. ඒක ඉස්සරහට යනවා. ක්‍රියාවිභවයක් ඇති වෙනවා, ඉස්සරහට යනවා. ක්‍රියාවිභවයක් ඇති වෙනවා, ඉස්සරහට යනවා. හරි? පැහැදිලි? දැන් යාළුවෝ ඔයාගේ අත කෙනෙක්වා ඒකට දාලා වේදනාව දැනෙනවා. මොන්න තව ටිකකින් ආයෙ දැනෙනවා. තව ටිකකින් ආයෙ දැනෙනවා. දැනෙනවා වේදනාව. මල කරුණයක් මේක. හරි? යකෝ එකපාරයි දැනෙන්නේ 60 සැරයක් විතර දැන් රිදෙනවා. හරි? මලම කරුණ. සතුට. ඒකත් තියෙනවා. හරි? දැනෙනවා. දුක දැනෙනවා. මල වදයක් වෙනවනේ. හරි? ඒක සතුට උනත් වැඩිපුර දැනෙනකොට ඒක වැඩක් නැහැ. ගතියක් නැති වෙනවා. හරි? තේරුණාද? අන්න එතකොට මෙතන වෙන දේ තමයි දැන් මේ සීන් එක වෙලා ඉවරයිනේ. හරි? දැන් මේක වෙලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ ස්නායු සම්ප්‍රේෂකය ළඟට ඊළඟට එනවා. හරි? මෙන්න මේ ස්නායු සම්ප්‍රේෂකේ ජල විච්ඡේදනය කරන්න පුළුවන් කෙනෙක්. එන්සයිම්. හරි? දැන් මේ ස්නායු සම්ප්‍රේෂක ඇසිටයිල් කෝලින් නම් මෙයා බෙදලා තියෙන්නේ මේ ඇසිටයිල් කෝලින් ප්‍රතිග්‍රාහක වලට. හරි? එතකොට මෙන්න මේ ඇසිටයිල් කෝලින් ප්‍රතිග්‍රාහක ළඟට එනවා එන්සයිම් එක. හරිද? ඒකට අපි කියනවා ඇසිටයිල් කෝලින් එස්ටරේස් කියලා. එයා ඇවිල්ලා මේ ඇසිටයිල් කෝලින් නම් ජල විච්ඡේදනය කළා දානවා ඇසිටයිල් සහ කෝලින් බව. අන්න එතකොට මෙයා තවදුරටත් ස්නායු සම්ප්‍රේෂකයක් නෙවෙයි. හරි? අඩවල. හරි? ස්නායු සම්ප්‍රේෂකයක් විදිහට ක්‍රියා කරන්නේ ඇසිටයිල් කෝලින් විදිහට. හරි? හරි? හරි. දැන් එතකොට ඔන්න මිනිහෙක් ඉන්නවා. හරි? උගේ ඉඳගාවින් අපි ඌව දෙකට කපනවා. උගේ කකුල් දෙක එක පැත්තක. හරි? දැන් මේ බඩේ උඩ කෑල්ල තව පැත්තක. හරි. එතකොට ඌ දැන් සම්පූර්ණ මිනිහෙක්ද? නෑ. උඩ සම්පූර්ණ මිනිහෙක් කරන්න පුළුවන් දේවල් කරන්න පුළුවන්ද? නෑ. හරි. එතකොට ඌ මිනිහෙක් කියලා අපි සම්පූර්ණ මිනිහෙක් විතර සලකන්නේ නෑ. උඩ මිනිහෙක්ට කරන්න පුළුවන් හැමදේම කරන්න බෑ. හරි. කෑලි දෙකකට කපනවා. හරි. තේරුණාද? හරි. එතකොට දැන් ප්ලනාරියාවෙත් වගේ නෙවෙයි. දැන් ඌ නම් මොනා කරන්න පුළුවන්? කෑලි දෙකකට කපලා අම්මට ඌ අන්න දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අන්න ජීවීන් දෙන්නේ කරනවා. ඒකම නෑ. හොඳයි. හරි. එහෙම නෑ. ඒක අලිගිරි ප්‍රශ්න නේ. හරි. එතකොට දැන් ඇසිටයිල් කෝලින් ජල විච්ඡේදනය වුණාට පස්සේ මෙතන තවදුරටත් ක්‍රියාවිභවයක් ඇති වෙන්නේ නැහැ. හරි.
වගේම මෙන්න මේ ස්නායු සම්ප්‍රේෂකය මෙන්න මේ පූර්ව උපාගම සෛලයේ පර්යන්ත තුලට නැවත ඇදලා ගන්න පුළුවන්. හරි. ඔය දැන් මොකෝ දෙන්න වෙලා හිටියා ඇති මෙන්න මෙහෙ වරින් කියලා කණින් ඇදලා ඇතුළට ගන්න. හරි. අන්න එතකොට ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රාහක වලට තවදුරටත් මේ ස්නායු සම්ප්‍රේෂකය සෙට් වෙලා නැහැ. ප්‍රතිග්‍රහණය වෙලා නැහැ. එතකොට මෙතන තවදුරටත් ක්‍රියා විභවයන් ගණනය වෙන්නේ නැහැ. තේරුණාද? හරි. එහෙනම් මෙතන ක්‍රියා විභවයක් ඇති වුණාට පස්සේ තවදුරටත් ක්‍රියා විභවයක් ඇතිවීම වළක්වන්න එක්කෝගේ ස්නායු සම්ප්‍රේෂකයේ ජල විච්ඡේදනය වෙන්න පුළුවන්. එන්සයිම් වලින් එන්සයිමීය විච්ඡේදනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ස්නායු සම්ප්‍රේෂකය මෙන්න මේ පූර්ව උපාගම සෛලයේ පර්යන්ත ඇතුළට නැවත ඇදලා ගන්න පුළුවන්. තේරුණාද? හරි. ඒ ක්‍රියාවලිය දෙකින්දා තවදුරටත් මෙන්න මේ පශ්චෝපාගම සෛලයේ මත විද්‍රවණයක් වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට අර එකම ස්නායු ආවේගයට අදාළ ඒක උත්තේජය නැවත අපිට දැනෙන්නේ නැහැ. තේරුණාද? හරි. දැන් ඔයාලට ටියුට් එකේ මේ පොයින්ට් ටිකක් බලලා ඉමු. රසායනික උපාගම හරහා ස්නායු ආවේග සම්ප්‍රේෂණය වීමේ යන්ත්‍රණය අක්ෂණ අග්‍රස්තේදී ක්‍රියා විභවයන් මගින් පූර්ව උපාගම සෛලයේ ප්ලාස්මා පටලය විද්‍රවණය කරයි. මේවා ඉතින් සත්ව සෛලය. මේවා ඉතින් ප්ලාස්මා පටලයෙන් තමයි ආවරණය වෙලා තියෙන්නේ. හරි. ඔන්න දැන් ප්ලාස්මා පටලය විද්‍රවණය කරලා හරි. පූර්ව උපාගම පර්යන්තයේ විද්‍රවණය කැල්සියම් ධන දෙක මේ අග්‍රස්තය තුලට විසරණය වීමට හේතු වේ. අන්න ඒකත් එක්ක කැල්සියම් අයන මොකද වෙන්නේ? මෙන්න මේ පූර්ව උපාගම සෛලය තුලට එනවා. පූර්ව උපාගම සෛලයක අක්ෂණ පර්යන්තවල ස්නායු සම්ප්‍රේෂක ද්‍රව්‍ය අඩංගු උපාගමාශිකායත. ඔව්. මේ තියෙන උපාගමාශිකා. හරි. ඒ වගේ ඇතුලේ තියෙන ස්නායු සම්ප්‍රේෂක. හරි. කැල්සියම් ධන දෙක අයන සාන්ද්‍රණය ඉහළ යෑම නිසා ස්නායු සම්ප්‍රේෂක සහිත උපාගමාශිකා පූර්ව උපාගම පටලයට බැඳීමට හේතු වේ. ඔව්. කැල්සියම් අයන ආව කැල්සියම් නාලිකා තුලින් කැල්සියම් අයන සාන්ද්‍රණය වැඩි වුණා ඒකත් එක්ක උපාගමාශිකා ගිහිල්ලා මෙන්න මේ පූර්ව උපාගම පටලය නැත්තම් පූර්ව උපාගම සෛලයට හේතු වෙනවා. හරි. මේ ප්‍රතිඵලය වන්නේ ස්නායු සම්ප්‍රේෂක උපාගම පැල්ම තුලට නිදහස් වීමයි. අන්න ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ උපාගම පැල්මට, උපාගම පිටසට, උපාගම බෙත්මට මොකද වෙන්නේ? මෙන්න මේ ස්නායු සම්ප්‍රේෂක නිදහස් කරනවා. ස්නායු සම්ප්‍රේෂක උපාගම පැල්ම හරහා විසරණය වෙන්නේ කොහෙද? පශ්ච උපාගම සෛලයට. හරි. ස්නායු සම්ප්‍රේෂක පශ්ච උපාගම පටලයේ ඇති විශිෂ්ට ප්‍රතිග්‍රාහක වලට බැඳී ඒවා සක්‍රිය කරයි. ඔව් මේ තියෙන්නේ මොනවාද? ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිග්‍රාහක අපි කලින් නම් කරගත්තා. අන්න ඒවට බැඳුණා. හරි. උදාහරණයක් ලෙස ඇසිටයිල් කෝලින් ගතහොත් පශ්ච උපාගම පටලයට ස්නායු සම්ප්‍රේෂක ද්‍රව්‍ය බැඳීම මගින් පශ්ච උපාගම පටලය හරහා පොටෑසියම් අයන හා සෝඩියම් අයන විසරණය වීමට ඉඩ සලසයි. පශ්ච උපාගම පටලයේ විද්‍රවණය සිදුවන අතර එය ක්‍රියා විභවයේ කරා ළඟා වෙයි. අන්න ඒකත් එක්ක පශ්ච උපාගම සෛලය නැත්නම් පටලය විද්‍රවණය වෙනවා, ක්‍රියා විභවයක් ගණනය වෙනවා. පැහැදිලිද? ස්නායු ආවේගය පශ්ච උපාගම සෛලයට ගමන් කිරීමෙන් අනතුරුව සංඥාව පහත සඳහන් කුමන ක්‍රමයකින් හෝ නවතාලයි. මොකද ඒක නැවත ඇති වෙන එක වළක්වන්න. ස්නායු සම්ප්‍රේෂක එන්සයිමීය ජල විච්ඡේදනය කරනවා. හරි. එන්සයිම දාලා ජල විච්ඡේදනය කරනවා. දැන් ඇසිටයිල් කෝලින් නම් එන්සයිමයක් වෙනවා ඇසිටයිල් කෝලින් එස්ටරේස් කියලා. එතකොට ඇසිටයිල් කෝලින් එස්ටරේස් වලින් ඇසිටයිල් කෝලින් එක ඇසිටයිල් සහ කෝලින් බවට කඩනවා. එතකොට එයා තවදුරටත් ස්නායු සම්ප්‍රේෂකයක් නෙවෙයි. එයාට ඒක තවදුරටත් මෙන්න මේ පශ්ච උපාගම පටලය ගමනය කරන්න බෑ. හරි. ඒ වගේම පූර්ව උපාගම පර්යන්ත තුලට ස්නායු සම්ප්‍රේෂක නැවත ප්‍රතිග්‍රහණය කණින් ඇදලා ඇතුළට ගන්නවා. දැන් ඔය උතන ඉතිහාසෙ පරිණතිය ඇතුළේ. හරි පොඩි උන්ගේ එළියේ සෙල්ලම් කර ඉන්නකොට අම්මලා මොකද කරන්නේ? දැන් ඔය නැටුව ඇති වරෙන් ගේ ඇතුළට කියලා කණින් ඇදගෙන එනවා. අන්න ඒක. ඇයි? අන්න ඒ ක්‍රම දෙකෙන් මොනා කරන්න පුළුවන්ද? අර ස්නායු ආවේගය පශ්ච උපාගම සෛලයට ගමන් කිරීමෙන් අනතුරුව මේ සංඥාව නවත්වන්න පෙරුණා. හරි.
එතකොට ඔය දෙක රතු පෑන් එකතු කරලා තියන්න ඕන එකත් ස්ට්‍රක්චර් දාන්න පුළුවන්. දැන් පැහැදිලි වුණාද මේ මෙකැනිසම් එක? තේරුණාද? හරි. එහෙනම් අපි ලියන පොතේ මාතෘකාව ලියුවානේ. හරි. මේක ඉතාමත් පැහැදිලිව සටහන් කරගමු. ඊට පස්සේ අපි යන්න ස්නායු සම්ප්‍රේෂක කියන මාතෘකාව. ඒකත් අපි කතා කරලා නෙමෙයි. ස්නායු සම්ප්‍රේෂක කියන මාතෘකාව. හරි වෙනම යන්න ඕනේ. එතන තියෙන්නේ ස්නායු යනු කියලා. ස්නායු යනු නෙවෙයි ස්නායු සම්ප්‍රේෂක යනු කියලා හදා ගන්න ඕනේ. ටියුට් එකේ ස්නායු සම්ප්‍රේෂක යනු පූර්ව උපාගම නියුරෝනවල උපාගම පර්යන්තයෙන් නිදහස් වී උපාගම පැල්ම හරහා විසරණය වී පශ්ච උපාගම පටලයේ ඇති ප්‍රතිග්‍රාහක වලට බැඳී ප්‍රතිචාරයක් උත්තේජනය කරන අණුවේ දැන් මේකත් කඩපාඩම් කරන්න ඕනේ ඈ පූර්ව උපාගම නියුරෝනවල පර්යන්තයෙන් නිදහස් උපාගම හිදස හරහා පශ්ච උපාගම පටලයේ දක්වා නැත්නම් පශ්ච උපාගම සහිත දක්වා විසරණය ඒකේ තියෙන විශිෂ්ට ප්‍රතිග්‍රාහක වලට බැඳිලා පශ්ච උපාගම සෛලයේ නැත්නම් පටලයේ ක්‍රියාවිභවයක් ඇති කරන උත්තේජයක් ඇති කරනවා. අය මහලුට ඒක උත්තේජනය කරනවා. හරි. ස්නායු සම්ප්‍රේෂකයන් පූර්ව උපාගම නියුරෝන වල උපාගම පර්යන්තයේ නිදහස් වී උපාගම පැල්මහරහා විසරණය වී පශ්ච උපාගම පටලයේ ඇති ප්‍රතිග්‍රාහක වලට බැඳී ප්‍රතිචාරයක් උත්තේජනය කරන අනුවේ ස්ට්‍රක්චර් දාන්න පුළුවන්. ස්නායු සම්ප්‍රේෂකයන් මොනවාද? සුලභ ස්නායු සම්ප්‍රේෂක වන්නේ ඇසිටයිල් කොලින්, සමහර ඇමයිනෝ අම්ල, ජෛව ජනන ඇමින, නියුරෝපෙප්ටයිඩ් සමහර වායු වර්ග. මොනවාද? ප්‍රථමයෙන් කොටු කරගන්න MCQ 40ක 50 අහන්න පුළුවන්. සුලභ ස්නායු සම්ප්‍රේෂක. හරි. දැන් එනම් ඊට පොතට ගියා අපි මාතෘකාව ලිව්වා රසායනික උපාගම හරහා ස්නායු සම්ප්‍රේෂණය වීමේ යාන්ත්‍රණය ඒ යටතේ මෙන්න මේක ඇඳලා දානවා.
හරි එහෙනම් ඊළඟ මාතෘකාවට එන ප්‍රතීක ඡාපය. ප්‍රතීක ඡාපය අපි කතා කරලා තියෙන්නේ ඊට කලින්. එතකොට අපි කතා කරා කෘෂ්ණ වංශයේ පරයන්ත ස්නායු පද්ධතියේ කාර්ය දූරාවලිය කියන එකේ චාලක පද්ධතිය කියන්නේ. ඒ චාලක පද්ධතිය යටතේ අපි කතා කරා ප්‍රතීක ඡාපය. බලන්න ලියන පොතේ එක පෙරලා ගන්න එතකොට තැනක සංවේදී නියුරෝනයක් තියෙනවා, අන්තර්හාර නියුරෝනයක් තියෙනවා, චාලක නියුරෝනයක් තියෙනවා, මධ්‍ය ස්නායු පද්ධතිය තියෙනවා, කාරක අවයවය තියෙනවා, සංවේදී ප්‍රතිග්‍රාහක තියෙනවා නේද? හරි. අන්න ඔක ගැන තමයි කියන්නේ. ඒ හින්දා ඒක තවදුරටත් පැහැදිලි කරන්න දෙයක් නෑ. අපි ඒක කතා කරපු එකක්. පොයින්ට් එක බලමු. කෘෂ්ණ වංශයේ ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකයයි MCQ පොයින්ට් එකක්. ව්‍යුහමය ඒකකය මොකද්ද? ස්නායු පද්ධතියේ නියුරෝනය. කෘත්‍යමය ඒකකය ප්‍රතීක ඡාපය. අකලව ගන්න. හරි. දාර්ශනික ප්‍රතීක ඡාපය නියුරෝන තුනකින් යුක්ත වේ. අභිවාහී එහෙම නැත්නම් සංවේදක නියුරෝන, අන්තර්හාර නියුරෝන, කැලේකට ගහලා ලියන්න අතරමැදි නියුරෝන, අපවාහී එහෙම නැත්නම් චාලක නියුරෝන. සංවේදක නියුරෝන සංවේදක ප්‍රතිග්‍රාහක වල සිට මධ්‍ය ස්නායු පද්ධතිය හරහා මධ්‍ය ස්නායු පද්ධතිය කරා ආවේග සම්ප්‍රේෂණය කරන අතර එය අන්තර්හාර නියුරෝනයක් සමග උපාගම සාදයි. මේ ආවේගය චාලක නියුරෝනයක් කරා සම්ප්‍රේෂණය වේ. චාලක නියුරෝනය මගින් මේ ආවේගය කාරක පටකය එහෙම නැත්නම් අවයවය විතරගෙන යනු ලැබේ. ඒක අපි කතා කරපු එකක්. ඒකම අමුතුවෙන් වාට කියලා දෙන්න දෙන්නේ. හරි ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ ස්නායු පද්ධතිය හා සම්බන්ධ පොදු ආබාධ කියලා. පොදු ආබාධ රෝග මොදේ. හරි. බීනෝන් මාදය. එතන හී කියලා නේද තියෙන එක බී වෙන්න ඕන. බීනෝන් මාදය. ඒකට අපි කියනවා ස්කිසොෆීනියා කියලා ඉංග්‍රීසියෙන්. හරි. ඊට පස්සේ විෂාදය, ඇල්සයිමර් රෝගය, පාකින්සන් රෝගය. හරි ඔය ඇල්සයිමර් රෝගයට ඩිමෙන්ෂියා කියලා කියනවා. හරි ඩිමෙන්ෂියා. හරි. දැන් අපි මේවා එක එකක් කතා කරගෙන යමු. බීනෝන් මාදය. හරි. එතකොට දැන් ස්නායු පද්ධතිය හා සම්බන්ධ පොදු ආබාධයන් මේවා එවිලා නිකන් සාමාන්‍ය පැකපැන්නම හැදෙන්නේ අන්න ඒවා ඉන්නේ ආබාධ. හරිද? අනේකම නෙවෙයි හරිද? දැන් එතකොට මේ බීනෝන්මාදේ වගේ ගත්තම ඒ වගේ තමයි. දැන් එතකොට මේ බීනෝන්මාදේ හැදිච්ච ලෙඩෙක්ට සාමාන්‍ය මිනිස්සෙක්ට ඇහෙන්නේ නැති දේවල් ඇහෙනවා. හරි. සාමාන්‍ය මිනිස්සෙක්ට ඇහෙන්නේ නැති කටහඬවල් ඇහෙනවා. හරි. රූප පේනවා. හරි. එතකොට දැන් ඕක සම්බන්ධයෙන් මේ හදපු ඔය බීනෝන්මාදේ කියන ලෙඩේ සම්බන්ධයෙන් හදපු ෆිල්ම් එකක් තියෙනවා. මේ ඔයා එළවල ඉවර වෙලා එහෙම බලන්න. ඔය බියුටිෆුල් මයින්ඩ් කියලා තියෙන ෆිල්ම් එකක්. හරි. එතකොට මේ ෆිල්ම් එක බලන්න හරි. දැන් බලන්න යන්න එපා. දැන් මට මේ එළවල කරන්න තියෙනවා. හරිද? මේ එළවල කරලා ඉවර වෙලා හරි බලන්න ඒකදී හොඳ ෆිල්ම් එකක්. හරි. එතකොට දැන් ඒකේ ඉන්නවා මේ ගණිතඥයෙක්. හරි. එතකොට එයා කැම්පස් එක ලෙක්චරර් කෙනෙක් විදියට වැඩ කරනවා. එතකොට එයාගේ කාමරේ ඉන්නවා යාළුවෙක් එයාට. හරි. ඒ යාළුවා මනක් කල්පිත යාළුවෙක්. හරි. ඒ කියන්නේ ඇත්තටම මෙහෙම කෙනෙක් නෑ. ඇත්තටම මෙහෙම කෙනෙක්. හැබැයි එයාගේ යාළුවා එක්ක කතා කරනවා, හරි, කෑම කනවා, ඒ ඔක්කොම කරනවා. හරි. සාමාන්‍ය යාළුවෙක් විදියට ගනුදෙනු කරනවා. හැබැයි ඇත්තටම මෙහෙම කෙනෙක් නෑ. ඒ වගේ මෙයා පොඩි ගෑනු ළමෙක් එක කතා කරනවා. ඒ ගෑනු ළමයාත් මෙයා එක්ක කතා කරනවා. හරි. ඒ දෙන්න එකට එළිය ඇවිදිනවා. හරි. හැබැයි ඇත්තට මෙහෙම කෙනෙක් නෑ. තේරෙනවද? හැබැයි යාට පේනවා. එයා කතා කරන කටහඬ එනවා. තේරෙනවද? එතකොට මේක මානසික ව්‍යාකූලතාවයක් ව්‍යාකූල. හරි. දැන් එතකොට ඒක දිහා බලාගෙන ඉන්න කෙනෙක්ට පේන්නේ මොකද්ද? ඌට පිස්සු.
ඒක තමයි ඉන්නේ. ඌට පිස්සු මු තනියෙන් කියවන. හැබැයි එයාට ඇත්තටම පේන්නේ. හරි. එයාට ඇහෙනවා ඒ කටහඬ බලන්න. හරිද? එතකොට දැන් එහෙම වෙන්නේ මේ ස්නායු සම්ප්‍රේෂකවල වෙනස් වීමක් එක්ක. මේ දිනන ඩෝපමයින් කියලා ස්නායු සම්ප්‍රේෂකයක්. අන්නේ ස්නායු සම්ප්‍රේෂකයේ වැඩිවීමත් එක්ක තමයි මේ වැඩේ වෙන්නේ. ඒ ස්නායු සම්ප්‍රේෂකයේ තියෙන ඕන ප්‍රමාණයක් තියෙනවා ඒක වෙනස් වෙනවා. හරි. ඒ හින්දා අපේ දේවල් අඳුරගන්නේ වැරදි. හරි. වැරදිද? එතකොට විවිධ උත්තේජ නිකන් අනවශ්‍ය දේවල් ජනනය වෙනවා. හරි. එතකොට ඒ වගේ අනවශ්‍ය දේවල් පේනවා අනවශ්‍ය වෙනවා. එතකොට ඇත්තට මෙයා දන්නේ නැහැ අනවශ්‍ය දෙයක් හරි එහෙම තේරෙන්නේ නැහැ. එයාට ඉතින් කොහොමද ඇහෙනවා මේ. ඉතින් එයා මේ දේවල් එක ගන්න දෙනවා. පැහැදිලි? එතකොට මේක මානසික ව්‍යාකූල තත්ත්වයක්. හරි. මානසික ව්‍යාකූල තත්ත්වයක්. ඉතින් ඒකට තමයි දීනෝන්මාදය කියලා කියන්නේ. දැන් බලමු. ඒක පොයින්ට් එකේ දීනෝන්මාදය සැබෑ තත්ත්වවලට වඩා විකෘති වූ සංජානනයෙන් යුක්ත ලාක්ෂණික මනෝව්‍යාධික කතාංගයන්ගෙන් යුත් බරපතල මානසික බාධාකාරී තත්ත්වයකි. ඔවුන්ට පමණක් ඇසෙන කටහඬවල් ඔවුන් අත්දකියි. අන් අය තමන්ට හිංසා කිරීමට සැලසුම් කරන බවට ඔවුහු සිතති. ඒකට එයාලා හිතන්නේ වෙන කට්ටිය හැම වෙලාවෙම තමන්ට හිංසා කරයි. ඇවිල්ලා කොයි වෙලාවෙ හරි තමන්ව මරලා දායි. තමන්ට ගහයි. හරි. අන්නේම බයෙන් ජීවත් වෙන්නේ. හරි. ස්නායු සම්ප්‍රේෂක ලෙස ඩෝපමයින් භාවිතා කරන ස්නායු මාර්ගවලට මේ ආබාධය මගින් බලපෑම් කරන බව සාක්ෂි අනුව යෝජනා කර ඇත. හරි. ඔන්න ඔක තමයි බීනෝන්මාදය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ විෂාදය. හරි. එතකොට දැන් මේ විෂාදය කියන එකට හරි ගොඩක් හේතු තියෙනවා. මනෝවිද්‍යාත්මක හේතු තියෙනවා, සමාජීය පාරිසරික ගැටලු තියෙනවා. එතකොට මොලේ ස්නායු සම්ප්‍රේෂකවල වෙනස් වීම. එතකොට ඒවා ප්‍රවේණික වෙන්න පුළුවන් පරම්පරාවෙන් පරම්පරාවලට. ඒ වගේ සංකීර්ණ ගැටලු තියෙනවා. හරි. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් මේ දවස්වල හරි දැන් ගිය කාලේ වෙච්ච සිදුවීම් එක ගම් පිටින් විනාශ වෙලා ගියා. ගම් පිටින් මිනිස්සු මැරුණා. හරි. එතකොට සෑහෙන ලොකු වේදනාවක් දැනෙනවා. හරි. අන්න ඒක විෂාදයේ බවට පත් වෙන්න පුළුවන්. මානසික ව්‍යාකූල තත්ත්වයක් කියලා කියනවා. තේරුණාද? මනෝවිද්‍යාත්මක අවුලක්. සමාජීය හා පාරිසරික වශයෙන් දැන් ඒක අවුලක්. තමන් එක්ක හිටපු මිනිස්සු නැහැ. සමාජීය වශයෙන් ප්‍රශ්නයක්. ඒක ඉදිරියදා දැකපු මිනිස්සු දැන් නැහැ. හරි. ඒක අවුලක්. පරිසරය දිහා බැලුවම කලින් තිබ්බ ලස්සන පරිසරය නෙවෙයි දැන් තියෙන්නේ. හරි. පොළ පාටට ලස්සනට තිබ්බ පරිසරය දැන් තනිකර දුඹුරු පාටයි. හරි. පැහැදිලි? ඒක පාරිසරික වශයෙන් අවුල්. බලපු ගමන් නිකන් පට්ට අවුල්. ඒක දැකලා මොකද වෙන්නේ? හරි. මොලේ මඤ්ඤම් වෙනවා සමහරවිට. පැහැදිලි? හරි. අන්න ඒකවල මොකද වෙන්නේ? මොලේ ස්නායු සම්ප්‍රේෂක වල වෙනස් වීම සිද්ධ වෙනවා. හරි. පැහැදිලි? එතකොට මෙයා ඉන්නේ හරිම දුකේ. හරි. පට්ටම දුකෙන් ඉන්නේ. මෙයාට මොකක්වත් කරන්න හිතෙන්නේ හරි කම්මැලි. හරි. පැහැදිලි? මේ පට්ට දුකෙන් තමයි මෙයා දුක්නසටපත් වෙන්නේ. තේරුණාද? හරි. දුක්නසටපත් වෙලා ඉන්නවා. එතකොට ඒ වගේම මෙයා ඇඳට වෙලා ඔයේ නිදාගෙන ඉන්නවා. හරි. මට මෙලෝදියකින් වැඩක් නැහැ. මට මේ මුළු ලෝකෙම එපා වෙලා තියෙන්නේ. හරි. එහෙම කියලා හිතාගෙන ඇඳට වෙලා ඔයේ නිදාගෙන ඉන්නවා. පැහැදිලි? හරි. කන්නේ බොන්නේත් නැහැ. ඒක ප්‍රතික්ෂේප කරනවා. මට කන්න ඕනෙත් නැහැ, මට බොන්න ඕනෙත් නැහැ, මට මේ ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නේ. කියලා ඔයේ ඇඳට වෙලා නිදාගෙන ඉන්නවා. පට්ට දුකෙන් තමයි ජීවත් වෙන්නේ. පැහැදිලි? තේරුණාද කතා? හරි. ඒතකොට ඉතින් එන්න එතකොට යාගේ ශක්තියත් එන්න පරිවහානි වෙලා යනවා. මොකද කන්නේ නැහැ. හරි. ඒතකොට දැන් මෙයා සාමාන්‍යයෙන් මීට කලින් ඒ කියන්නේ විෂාදයට පත් වෙන්න කලින් දේවල් වලට කැමති පුද්ගලෙක් දෙනවා. මොකද මිනිස්සුන්ට මොනවා හරි කැමති දේවල් තියෙනවනේ. හරි.
අපි දැන් විෂාදයටපත් වෙන්න කලින් මෙයා කැමති කියලා සෑහෙන්න මේ බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න. හරිම ආසයි බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න. හරි. දැන් මුට විෂාදය හැදුනට පස්සේ ඔයා ගිහිල්ලා දෙනවා බැඩ්මින්ටන් රැකට් එක. හරි. එන්නේ යට බැඩ්මින්ටන් ගහමු ඔයා හරි ආසයි කියලා කියනවා. හරි. ඒක ඌ කරන දේ තමයි අර බැඩ්මින්ටන් රැකට් එකේ මාගේ ඔළුවට පාරක් දෙනවා. ඵලයක් ඔයත් මට පාඩුවේ ඉපදීලා. දර වෙනදට උ තනියෙන් දෙල්ලම් කරනවා. ඈ අර දෙන්නේ එකපැයි දෙල්ලම් කරනවා. ඒ උනාට උ තනියෙන් දෙල්ලම්. ඒ තරම් කැමති. හරි. හැබැයි දැන් මූ ඒකට කැමති නෑ. ඒතර කලින් කැමති වෙච්ච දේවල් වලට දැන් මූ කැමති නෑ. හරි. ඔයේ ඉන්නවා දුකේ. හරි. දැන් මූ ඉස්සර කණ්ඩ කැමති කොත්තු. හරි. ඔයා කොත්තුවක් අරගෙන යනවා පාවුනේ මෙහා දැන්. ඈ හැම වෙලාවෙම දුකෙන් ඉන්නේ. හරි. ඌ හරි ආසයිනේ කොත්තු ගන්න කියලා ඔය කොත්තුවක් අරගෙන යනවා. ඌ කන්න කැමති ඒ හදන තැනින්ම ඒ කඩෙන්ම තමයි වා අරගෙන යන්නේ. වා කියනවා මචං සුපිරි කොත්තුවක් ගෙනාවා ඌුවෙන් තියනවා කමු කියලා. එතකොට ඌ මොකද්ද කරන්නේ? කොත්තුවෙන් ඔයාගේ මූණට දමලා යනවා. මට ඕනි කෑමක් නැහැ ඵලයන් යන්න කියලා කියනවා. හරි. හරි. එතකොට ඌ කෑමට රුචියක් නැහැ. කලින් කැමති දේවල් වලට දැන් කැමති නැහැ. පැහැදිලිද? හැබැයි ඉතින් ඕකට බේත් කරලා සනීප කරගන්න පුළුවන්. පැහැදිලිද? දැන් පොයින්ට් එක බලමු. විෂාදය මොළයේ ස්නායු සම්ප්‍රේෂක වල මට්ටම් වෙනස් වීම, ප්‍රවේණීය, මනෝවිද්‍යාත්මක, සමාජීය හා පාරිසරික සාධක වැනි ගැටලු වල සාධක වැනි කරුණු වල සංකීර්ණ සාධක රාශියක් මේ තත්වයට බලපායි. මේ රෝගීන් පෙළෙන්නන් දුම්නසටපත් ස්වභාවයක් මෙන්ම නිදා ගැනීමේ ආහාර රුචිය හා ශක්ති මට්ටම් වල අසාමාන්‍ය භාවයක් පෙන්නුම් කරයි. සමහර තත්ත්වවලදී යම් කාලයකදී විනෝදාත්මක වූ කාර්යයන් තවදුරටත් සතුටුදායක හෝ රසවත් භාවයක් සහිත නොවේ. දැන් කොත්තුවක් කන්න කැමතිත් නෑ, බැඩ්මින්ටන් ගහන්න කැමතිත් නෑ. සමහර තත්ත්වයන් ඔවුන්ගේ මනෝභාවය අතිශයින් වෙනස් කිරීමට, මනෝභාවයේ දෝලණය වීමට හේතු වෙයි. දැන් පිස්සෙක් වගේ තමයි හැසිරෙන්නේ. මනෝභාවය වෙනස් වෙනවා. හරි. මොළයේ සමහර ස්නායු සම්ප්‍රේෂක වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට ඵලදායී ප්‍රතිකාර ක්‍රම පවතී. ඒතර මේකට බෙහෙත් කරා නම් මේක සනීප කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඇල්ෂයිමර් රෝගය. ඔකටම කියනවා ඩිමෙන්ෂියා කියලා. මෙතන තියෙන්නේ මානසික ව්‍යාකූලතාවයක්. මතකය නැති වෙන. මතක නැහැ මොකක්වත්. හරි. තමන් කවුද කියලා මතක නැහැ. තමන්ගේ දරුවෝ මතක නැහැ. තමන්ගේ ස්වාමියා බිරිඳ මොකෙක්වත් මතක නැහැ. ඒතකොට අල්ලපු ගෙදර ඒව මතක නැහැ. උණු මතක නැහැ. කවුරුම මතක නැහැ. තමන් උදේට කෑවද මතක නැහැ. දවල්ට කෑවද මතක නැහැ. රාත්‍රියට කෑවද මතක නැහැ. ඒවා මේ විතරම දැන් ඩිමෙන්ෂියා රෝගියෙක් ඉන්නේ. දැන් ඔයා යනවා එයාව බලන්න. ඒ යන වෙලාවේ එයා දවල්ට කකා ඉන්නේ කියලා හිතන්න. කණ්ඩක් කැමති නෑ එයා. එයා කැමති නෑ. එයා කණ්ඩ කැමති නෑ. අඩුම තරමේ ඇඳුමක් මේ මාරු කරගන්න එයා කැමති නෑ. නාන්න කැමති නෑ. ඒ ඔක්කොම අනිත්‍යව කරන්න ඕන. ඇඳුම උනත් වෙනෙව් අන්දන්න ඕන. ඒ කැමති නෑ ඇඳුම මාරු කරගන්න. හරි. නාන්න කැමති නෑ. මෙතන නාවන්න ඕන. හරි. කැමති නෑ ඒවා. හරි කම්මැලි අලස වෙලා ඉන්නේ. ඒක දැන් යාට කවනවා. දැන් ගෙදර කවුරු හරි යාට දවල්ට කවනවා. දැන් යා කනවා කියලා හිතන්න කොහොම අමාරුයි නේද කොහොම හරි කනවා. කාලේ ඉවර වෙලා දැන් එයා එනවා ඔයා එක්ක කතා කරන්න. එතකොට දැන් පවුලේ කට්ටිය අඳුරලා දෙනවා. මේ මෙයා අහවලා හරි ඒ දිගේ යාට මතක නැහැ. පවුලේ ඉක්මන් මතක කොහොමද? ඔයා මතකයි. ඊට පස්සේ ඔයා අහනවා. ඔයා අනේවට උත්තරේ දෙනවා. ඔයා දැන් හිතන්නකො 100 කෙනෙක් කියලා. 100 ඔයා දවල්ට කෑවද? නෑ පුතේ මම තාම කාලා නැහැ. එහෙම කියලා තමයි කියන්නේ මතක නැහැ කෑවද කියලා. එහෙම ඕන්න කියනවා මේ ගෙදර උඹට කන්න දෙන්නේ නැහැ කියලා. ඔයාට පේනවා මේ කවනවා කියලා දවල්ට කාවා මේ කවනවා. ඒ වුණාට ඔයා නිකන් අහනවා කෑවද කියලා. ඒ වුණාට කියනවා නෑ කියලා. හරි. ඒ වගේ
මානසික ව්‍යාකූලතාවයක් ඇති වෙනවා. හරි. පැහැදිලිද? හරි. එතකොට මතක නැහැ. හරි. එතකොට එතන වෙන්නේ ඒ මොලේ තියෙන නියුරෝන ආය හදන්න බැරි වෙන විදියට විනාශ වෙලා යනවා. ඒ තමයි දැනට හොයාගෙන තියෙන දේ. එතකොට ඒ ස්නායු එන්න විනාශ වෙවි යනවා. එතකොට දැනට මේකට ප්‍රතිකාරයක් නැහැ. ඒ කියන්නේ ලෙඩේ සනීප කරන්න බෑ. දැනට අපේ සම්පත්පතේ විදියට ඕනේ. හරි. හරි. එතකොට දැන් මට ඊයේ රිසර්ච් පේපර් එකක් හම්බුණා. ඒක ඊයේ හම්බුනේ. මේ ඊයේ තමයි ඩැක්. ඒක 2025 කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් විදියට ඒක තාම මිනිසුන්ට තාම අත්හදා බලලා නැහැ. මීයොන්ට අත්හදා බලලා තියෙනවා. ඒතර මීයොන්ට ඩිමෙන්ෂියා තියෙනවා. ඒතර මීයෙක් හිතන්නකො මීයට දේවල් මතක නැහැ. කෑවද, බිව්වද, මීයාගේ අම්මා තාත්තා මතක නැහැ, දරුවෝ මතක නැහැ, එහා ගෙදර නම්කි මතක නැහැ. ඩිමෙන්ෂියා දිච්ච මීයේ. හරිද? එතකොට ඒ මීයොන්ට මේ ප්‍රතිකාර කරලා තියෙනවා. හරි. එතකොට මේ ප්‍රතිකාර හරහා මේ මීයොන්ගේ ඒ කියන්නේ මොලේ දැන් අපි කියන්නේ මොලේ අප්‍රත්‍යාවර්තව කායණය වෙනවා කියන්නේ. ඒ කියන්නේ නැවත හදන්න බැරි වෙන විදියට කායණය වෙනවා කියන්නේ. හරි. එතකොට අන්නේ නැවත හැදෙන්න බැරි වෙන විදියට කායණය වෙන එක වළක්වලා තියෙනවා. හරි. වළක්වලා තියෙනවා. එතකොට ඒකෙන් උන්ට ඩිමෙන්ෂියා මොද වෙලා තියෙනවා. පැහැදිලි? මීයෝ. හරිද? එතකොට දැන් මීයෝන්ගේ මිනිස්සුන්ගේ ජෙනටික් කෝඩ් එක බොහෝ දුරට සමානයි නේදනේ. ඔය පරිශ්‍රණය සඳහා මීයෝ යොදා ගන්න. හරි. එතකොට ඒක ඉස්සරහට මිනිස්සුන්ට ඇප්ලයි කරලා බලන්න. හරි. කොහොමද ඉතින් ඩිමෙන්ෂියා රෝගියෙක් ඕකට පරිශ්‍රණයට ඉතින් ගන්න පුළුවන්. ඒ පවුලේ උන් කැමති නම් මොකද ඉතින් ඩිමෙන්ෂියා රෝගියා දන්නේ නැහැ. මේ පරිශ්‍රණයකට යන්නේ මොකක්වත් එයා දන්නේ නැහැ මතක නැහැ. ඒවා ප්‍රවේණිකවත් දෙනවා. හරි. ඒ කියන්නේ දැන් පරම්පරාවෙන් පරම්පරාවට එනවා. ඥානමය වශයෙන් එනවා. හරිද? එතකොට දැන් ඔයාගේ පවුලේ කාට හරි ඩිමෙන්ෂියා තිබ්බනම් ඔයාට ඩිමෙන්ෂියා හැදීමේ සම්භාවිතාවයක් තියෙනවා. හරි. වයසට ගියාම තමයි ගොඩක් වෙලාවට ඔක හැදෙන්නේ. හරි. වයසට ගියාම. හරි. ඉතින් මතුවනාගතියේ ඩිමෙන්ෂියා සනීප කරන්න පුළුවන් වෙයි. හැබැයි ඒක ඔයා පේපරේ ඩේ මුත්‍රාක් විතර ලියන්න එපා. දැන් යවුවොත් කියන්නේ කොහොමද? ඩිමෙන්ෂියා සනීප කරන්න බෑ. හරි. එහෙමයි දැනට හරි සනීප කරන්න බෑ. හරි. හැබැයි මතුවනාගතියේ දවසක දැන් ඔය පරීක්ෂණ කළා නිදින්නේ මීයොන්ට. ඒ හින්දා ඕක ඉස්සරහදී තව අවුරුදු කිහිපයක් යනකොට මිනිසුන්ටත් ඕක ඇප්ලයි කරනවා. හරි. ඒකට එතකොට බෙහෙතක් හොයාගන්න. හරි. හැබැයි දැනට අපේ සම්පත්පොතේ විදියට මොලේ අප්‍රත්‍යාවර්තව හායන වන නියුරෝන මෙන්න මේ ඩිමෙන්ෂියා කියන රෝගය සම්පත්පොතට අනුව මොනා කරන්න බැරිද? සනීප කරන්න බෑ. පැහැදිලිද? දැන් ඒකේ පොයින්ට් එක බලමු. මතකය නැතිවීම. දැන් ඔයා කල්පනා කරලා බලන්න ඕන ඔයාට ඩිමෙන්ෂියාද කියලා. හරි. මතකය නැතිවීම හා මානසික ව්‍යාකූලතාවය ලාක්ෂණික වූ බරපතල මානසික පිරිහීමකි. තමා විසින් ආහාර ගැනීමට, ස්නානය කිරීමට හා ඇඳ පැළඳ ගැනීමට නොහැකි තත්ත්වයක් රෝගීන් තුළ ක්‍රමයෙන් වර්ධනය වේ. එයා කන්නේ එයාට කවන්න ඕන. එයා ඇඳුම් මාරු කරගන්නේ මාරු කරවන්න ඕන. නාන්නේ නාවන්න ඕන. පැහැදිලි? මිනිසුන් හඳුනා ගැනීමට ඇති හැකියාව ගිලිහි යන අතර ඉතා සමීප පවුලේ සමාජිකයන් පවා හඳුනා ගැනීමට ඇති හැකියාව නැති. සමීප සමාජිකයෝ දන්නේ නැහැ. තමන්ගේ ස්වාමියා බිරිඳ අඳුරන්නේ ළමයි අඳුරන්නේ හරි ඔයේ ඉන්නවා හරි ඔයා කවුද කියලා අහනවා හරි එතකොට 100 කෙනෙක් නම් එයාගේ ආච්චිගෙන් අහනවා ඔයා කවුද කියලා එයාගේ ආච්චි කියලා කියන්නේ බිරිඳෝ නැත්නම් 100ගේ ආච්චි මැරලා නේද කොහොමද එතකොට දැන් ළමයිගෙන් අහනවා ඔයා කවුද එහෙම කියලා හරි මොලේ විශේෂයෙන්ම මස්තිෂ්ක බාහිරේ නියුරෝනවල ප්‍රගාමී හා ප්‍රත්‍යාවර්තී හායනයක් නිසා
මානසික ක්‍රියාකාරීත්වයේ පරිහානියක් සිදුවීම රෝගයට හේතු වේ. රෝගය බලපාන්නේ වයස්ගත පුද්ගලයන් සඳහාය. ප්‍රවේගික සාධකද හේතු විය හැකිය. කියන පරම්පරාවෙන් පරම්පරාවට එන්න පුළුවන්. මෙතෙක් මේ රෝගය සඳහා ප්‍රතිකර්මයක් සොයාගෙන නැත. මෙතෙක් කියන්නේ 2020 මේ සම්පත් පොත අප්ඩේට් කරේ. දැන් මේ 2025 නේ. හරි. පැහැදිලිද? ඒතකොට මෙතෙක් කියන්නේ 2020 කියලා කියන්නේ. ඒකට අද වෙනකොට ඒක මීයන්ට ඇප්ලයි කරලා ඒක සාර්ථක කරලා තව මාස කිහිපයක් අවුරුද්දක් යනකොට පිටිස්තුන්ටත් ඔක ඇප්ලයි කරගන්න පුළුවන් වෙයි. හරි. ඒක දැන් මෙතෙක් මේ රෝගයට ප්‍රතිකර්මයක් නැහැ. ඒ හින්දා ඔයාගේ MCQ එකේ මාලා දුක්කොත් මේකට ප්‍රතිකර්මයක් තාම නැහැ. ඊට පස්සේ පාකින්සන්. හරි. එතකොට පාකින්සන් රෝගය ගත්තොත් එහෙම දැන් මේ පාකින්සන් රෝගයේ ශාලක ආබාධ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ පේශී චලන සමායෝජනය කරගන්න බෑ. පාලනය කරගන්න බෑ. පැහැදිලිද? හරි. දැන් එතකොට තමන්ගේ මොකද වෙන්නේ? නටනවා. හරි. එතකොට දැන් අපිට පුළුවන් මේ බෙල්ල හොල්ලන්න. හොල්ලන්න. එහෙම කරන්නත් පුළුවන්. ඒකට දැන් එයාලගේ චලන යාලට පාලනය කරන්න බෑ. ඒකට එයාලගේ මේ වෙවි. ඒවා සමහර දැකලා තියෙනවා මිනිස්සු. එහෙම මෙහෙම හෙලවි ඉන්නවා. දැකලා තියෙනවද? දැකලා නැහැ. යකෝ වැඩන්නේ. හැමතැනම නෑ. ඉතාලම සුළු ප්‍රමාණයක් ඉන්නේ. එහෙමයි ඉන්නවා. මෙහෙම හැම වෙලාවෙම මෙහෙම වෙවි. ඇයි? එයාට කන්ට්‍රෝල් කරගන්න බෑ. හරි. කන්ට්‍රෝල් කරගන්න බෑ. හරි. දැන් අපි හිතමු ආච්චි කෙනෙක් කියලා. ආච්චි කෙනෙක් කියනකොට හවසට දැන් මල් කියලා වදින්න හදන. කුදුම් වදින්න හදන. හරි. එතකොට දැන් එයාට මේක අත් දෙක තියාගෙන ඉන්න බෑ. හරි. මේව හෙලා වෙනවා. දෙපැත්තට අදිනවා වගේ. හරි. මේව තියාගෙන ඉන්න බෑ. හෙලා වෙනවා. හරි. සමහරවිට අත මෙහෙම දෙපැත්තට යනවා මෙහෙම. හරි. එතකොට එයා හිතනවා එයාට භූතෙක් වෙන්න. හරි. ඇත්තට මේ භූතෙන් නෙවෙයි වෙලා තියෙන්නේ පාකින්සන් රෝගයේ රෝග ලක්ෂණ. පේශී චලන පාලනය කරන්න බෑ. පැහැදිලිද? හරි. ඒ වගේම එයාගේ දැන් අපි මෙහෙම හිතමු. එයාට දැන් අපි මුහුණේ ඉරියව් අපිට ශනිකව වෙනස් කරන්න පුළුවන්. හරි. දැන් අපි hina වෙවි ආතල් එකේ ඉන්නවා. අපි ළඟට දෙයක් ඇවිල්ලා අම්පාඩක දුක හිතෙන දෙයක් කියනවා. එතකොට අපිට hina වෙවි ඉන්න බෑ. අපිට දුකයි කියපොත. සමහර කෙල්ලෝ එහෙම හොටු පෙරාගෙන අඬනවා. හරි. තේරුණාද? හරි. අඬන. හරි. එතකොට දැන් මුන් ඊට කලින් ක්ෂණයකට කලින් hina වෙවි මුල් ආතල් එකේ ඉඳී කෑ ගහනවා. දැන් මොකද වෙන්නේ? අඬන. හැබැයි දැන් පාකින්සන් කියන එකට උත් එක්ක දැන් අපි hina වෙවි ආතල් එකේ ඉන්නවා කියමු. දැන් උඩ hina වෙවි ආතල් එක දැන් ගන්න ඔයා බීරුවක් කරනවා. එතකොට මේ විහිළුව කරනකොට පාකින්සන් නැති යාළුවා ඒ මොහොතේම hina. හැබැයි පාකින්සන් තියෙන යාළුවට hina වෙන්න පොඩි වෙලාවක් යනවා. ඔයා විහිළුව කළා පොඩි වෙලාවකට පස්සේ තමයි යා hina වෙන්නේ. මොකද යාට ඒ චලන ඇති කරගන්න ටිකක් වෙලා යනවා. තේරුණාද? ඊට පස්සේ දැන් ඔයාට දැන් අවුල් නෑ. ඔයා මේ විහිළුවක් කරා ඔය hina වෙන්නේ. ඊට පස්සේ ඔයා කල්පනා කරනවා වෙන විහිළුවක් කරලා බලන්න ඕන. අන්නේ විහිළුව කල්පනා කරනකොට අර දැන් hina වෙනවා. හරි. තේරුණාද? හරි. ඊට පස්සේ දැන් ඔයාලා ඉන්න තැනට ඔයාලා විහිළු කර ආතල් එකේ ඉන්නවා. ඉතින් දෙනවා කෙනෙක් එයාට දුක හිතන දෙයක්. හරි. එතකොට දැන් ඔයාලා ශනිකව දුක හිතනවා. හරි. දැන් අරයට දුක හිතෙනවා. හැබැයි දුක මූණෙන් ප්‍රකාශ කරන්න බැහැ. තාම ඉන්නේ hina වෙනවා. හරිද? තාම hina මුසුමෝනේ තමයි ඉන්නේ. දුක හිතෙනවා. හැබැයි මේ දුක මූණෙන් පෙන්නන්න බැහැ. තේරුණාද කතන්දර? හරි. ඔන්න ඔයගේ ප්‍රශ්න ගොඩක් පාකින්සන් වල තියෙනවා. හරි. දැන් අපි බලමු මේකේ පොයින්ට් එක. පේශී චලන සමායෝජනය හා පාලනය නැති වී යෑම සිදු කරන ප්‍රගාමී චාලකාබාධ තත්වයකි. චලනවල ප්‍රමාද බව ප්‍රමාදයි. හරි. පරක්කු වෙලා චලනය වෙලා තියෙන්නේ. හරි. වෙන්න ඕනි වෙලාවට නෙවෙයි. පරක්කු වෙලා. හරි. චලන ආරම්භ
කිරීමට ඇති අපහසු බව. ඔව් දැන් ඔයා වීඩියෝ කරලා බලාගෙන ඉන්නවා මොකිනාරේ. කමු විනාරේ. අපහසුයි මූට. මොකද අපහසුව චලනය කරගන්න. හරි. දුර්වල සමබර බව. සමබර නැහැ. හරි. වැටෙන්න උනත් පුළුවන්. වෙනස් නොවන පේශීතානය. ඒ කියන්නේ වෙනස් කරගන්න බෑ හැඟීම්. අන්න ඒක තමයි පේශීතානය. වෙනස් කරගන්න බෑ හැඟීම් ටික. හරි. දැන් අර දුක හිතන දෙයක් කිව්වට එයාට හිතින් දුක හිතුණට මූණින් දුක හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ මූණින් දුක හිතෙන්නේ නැහැ කියන්නේ මොකද? මූණින් දුක පෙන්නන්න බෑ එයා. ටික වෙලාවක් යනවා. හරි. වෙනස් නොවන පේශීතානය නිසා මුහුණින් හැඟීම් ප්‍රකාශ කරන හැකියවීම. හරි. කතන ගැටලු ඇතිවීම. ඇයි? එළවෙනවනේ. මේ එළවි ඉන්නකොට කතා කරන්න අමාරුයි. හරි. එහෙනම් චලන පාලනය කරන්න බෑ. පේශී චලන ගැස්ම ඇතිවීම. හරි ඒකයි මම කිව්වේ අත් කකුල් ගැටෙන්න පුළුවන්, වෙල්ල හෙලවෙන්න පුළුවන්. ඉස්ස චලනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණ විදියට දීලා තිනවා අත් ඇඟිලි හා හිසේ සැලීම් ඇතිවීම. එතකොට එයාට හරි අමාරුයි. කෝපයක් අල්ලගෙන ඉන්න එහෙම හරි අමාරුයි. හරි. නැත්නම් ප්‍රේති හොද ගන්න එහෙම හරි අමාරුයි. හරි. ගොඩක් දේවල් අමාරුයි. ඒ හෙලවිදල හරි. චලන පාලනය කරගන්න බෑ. හරි. ඒක අවුල්නේ. හරි. මේ රෝගය මොළයේහි මධ්‍ය මොළය පාදස්ස ගැන්වියා. ඩෝපමයින් ස්නායු සම්ප්‍රේෂක නිදහස් කරන නියුරෝන වල ක්‍රමික හායනයක් හා සම්බන්ධය. හරි. ඩෝපමයින් ස්නායු සම්ප්‍රේෂක නිදහස් කරන නියුරෝන වල ක්‍රමික හායනයක්. එතකොට දැන් ඩෝපමයින් ස්නායු සම්ප්‍රේෂක නිදහස් කරන නියුරෝන එන්නේ හානියට කියන්නේ. එතකොට ඩෝපමයින් තියෙන ප්‍රමාණයට වඩා අඩුයි. හරි. රෝගය වයස්ගත පුද්ගලයන් අතර බහුලය. ප්‍රවේණික සාධක හේතුවිය හැකිය. පරම්පරාවෙන් පරම්පරාවට එන්න පුළුවන්. රෝගයට ප්‍රතිකාර කළ හැකි නමුත් සුව කළ නොහැකිය. ප්‍රතිකාර කරලා පොඩ්ඩක් පාලනය කරලා තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි සනීප කරන්න අනේ පොයින්ට් එක හයිලයිට් කරගන්න MCQ. හරි. හරි එතකොට ඒකත් එක්ක සමායෝජනය ආදාළ ක්‍රියාදාම සහ පද්ධති කියන කොටස අවසන් වෙලා යනවා.